අපි මේ ශ්‍රී ලංකාවේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එකෙන් අපි මේ දවස්වල ඔබ වෙත ගෙනාවේ අපේ මේ කන්ද උඩරට වෙච්ච ඉතා අපූරු සිද්ධියක් හින්දා ඇති වුණු ග්‍රාම නාම කිහිපයක් පිළිබඳව. මෙහිදී ඉස්සරෝම සිද්ධ වෙන්නේ එක්තරා ප්‍රදේශයක නිවසක නිවසියෝ දන්නේ නැතුව විශාල මැණික් ගලක් හම්බෙලා මේක ගෙනල්ලා ලික් ගලකට තියලා ලිප වැඳ ගන්නවා. ලිප වැඳගෙන ඉද්දි මේක බමුණෙක් අහම්බෙන් දකිනවා. දැකලා බමුණ උපායක් යොදලා අර මැණික් ගල තමා සතු කර ගන්නවා. ගල තිබ්බ ගෙදර ගල ගෙදර බවට පත් වෙනවා. බමුණා ඊට සතුටින් මේ මැණික් ගල අරගෙන තමන්ගේ ගමන යනවා. මේ අද්දී මේ මැණික් ගල එක්තරා ස්ථානයකදී බැබලෙන්න ගන්නවා. අන්න බැබළුණු ස්ථානය බැබලාගම් බවට පත් වෙනවා. බමුණා මේ මැණික් ගල අරගෙන යද්දී තවත් එක් ස්ථානයකදී මේ ගලෙන් දහසක් ගුණ විහිදෙනවා. දහසක් එලි විහිදෙනවා. අන්න ඒ ස්ථානයේ ගුණ 1000 බවට පත් වෙනවා. බමුණ මේ මැණික් ගල අරගෙන ගිහිල්ලා එක්තරා ස්ථානයකදී මේක පිරිසිදු කරලා සෝදලා පිරිසිදු කරන්න උත්සාහ කරනවා. පිරිසිදු කරන්න උත්සාහ කරද්දී හොදන්න උත්සාහ කරද්දී මේ ගල ජලාශයට වැටිලා ගල අතුරුදහන් වුණා කියලා තමයි අපේ ජනවහරේ සඳහන් වෙන්නේ. අපි නිකමටත් අදටත් කියන්නේ අපේ අතේ තියෙන දෙයක් වැටිච්ච ගමන් පත බෑ වුණා. අන්න ඒ විදිහට පත බෑ වුණා, බෑ වුණා. ওই විදිහට කියනවා. ඉතින් මේ ගල පත බෑ වුණු තැන, ගල බෑ වුණු තැන, ගල බෑ වුණු තැන, ගල බෑ වුණු තැන කියලා ව්‍යවහාර වෙලා ක්‍රමක්‍රමයෙන් ඒ ප්‍රදේශයේ ග්‍රාම නාමය නිර්මාණය වෙනවා. ගල බෑ වුණු තැන ගලබාව වශයෙන්. ක්‍රමක්‍රමයෙන් ජනවාරයෙන් භාවිතයෙන් මේ ගල බෑ වුණු තැන තමයි ගලබාව බවට පත් වෙලා තියෙන්නේ. ගලබාව කියන ග්‍රාම නාමය අන්න එහෙම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ජනශ්‍රුති දැන කියා ගන්න නම් දිවයිනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න, share කරන්න. මේවා තව කෙනෙකුට දැක බලා